හෙලෝ ගයිස් අද විඩියෝ මම ඔයාලට කියලා දෙන්න යන්නේ බයිබිට් කාඩ් එකක් ක්‍රියේට් කරලා අන්නේ බයිබිට් කාඩ් එක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න කොහොමද කියලා. ඔයාලා දන්නවා බයිබිට් කියන්නේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් හවුස් එකක්. ඉතින් ක්‍රිප්ටෝ කියන්නේ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙන දෙයක්. ඒකම වොලටයිල් දෙයක්. ඒ නිසා ක්‍රිප්ටෝත් එක වැඩ කරනවද නැද්ද කියලා ඔයාලම තමයි තීරණය කරන්න ඕනි. මට මෙතෙන්දි බල කරන්න බෑ ඔයාලට ක්‍රිප්ටෝත් එක වැඩ කරන්න කියලා. මම මෙතෙන්දි ඔයාලව බයිබිට් එකේ මේ කාඩ් ඔප්ෂන් එක ගැන අප්ඩේට් කරනවා විතරයි. ඒ වෙනතුව මට කිසිම අවුට්කම් එකක් ගරන්ට් කරන්න හැම බෑ. ඒ වගේම මම වීඩියෝ පටන් ගද්දි ඩිස්ක්ලේමර්ස් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් අන්නේ ඩිස්ක්ලේමර්ස් උත් කියවලම වීඩියෝ බලන්න පටන් ගන්න. අපි නම් වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම බලමු බයිබිට් කාඩ් එකක් ක්‍රියේට් කරලා අන්නේ බයිබිට් කාඩ් එක ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න කොහොමද කියලා. එහෙනම් ගයිස් දැන් මේ වීඩියෝට ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් ඇඩ් කරන්න. ඒ වගේම තවත් ඔයාලට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ගයිස් ඉක්මනටම යමු වීඩියෝ එකට. මේ විදිහට බයිබිට් කාඩ් එකක් ක්‍රියේට් කරන්න ඔයාලට බයිබිට් account එකක් මුලින්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්නේ බයිබිට් account එක verify කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාලට බයිබිට් කාඩ් එක apply කරලා ඒ කාඩ් එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට වෙනකොට බයිබිට් account එකක් නැත්නම් ඔයාලට පුළුවන් බයිබිට් account එකක් ක්‍රියේට් කරගෙන මේ කාඩ් එක apply කරන්න. බයිබිට් account එකක් ක්‍රියේට් කරගන්න අවශ්‍ය link එක ඔයාලට මේ පහළ comment section එකේ පළවෙනි comment එක විතර බලා ගන්න පුළුවන්. ඒ link එක හරහා ගිහිල්ලා ඔයාලට බයිබිට් account එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම බයිබිට් account එකක් ක්‍රියේට් කරගන්න විදිය මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් අන්නේ වීඩියෝ බලලත් බයිබිට් account එකක් නිවැරදිව ක්‍රියේට් කරගන්න. ඒ වීඩියෝගේ link එකත් ඔයාලට පහළ comment section එකේ බලා ගන්න පුළුවන්. මේ විදිහට සාර්ථකව account එකක් ක්‍රියේට් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් බයිබිට් application එකට login වෙන්න. ඉතින් අපිට බයිබිට් application එක හරහා මේ විදිහට කාඩ් එක apply කරන්න පුළුවන්. හරි අපි නම් දැන් ඉක්මනටම බලමු ඒක කරන්න කොහොමද කියලා. මේ විදිහට බයිබිට් application එක open කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන් ඔයාලට පහලින් option කීපයක් බලා ගන්න පුළුවන්. එතන ඔයාලට මේ දකුණු අත පැත්තේ I name බලා ගන්න පුළුවන්. wallet එකක් වගේ option එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරන්න. ඒ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ account එකේ balance එක එහෙම ඔයාලට මෙතෙන්දී බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට මැද හරියෙන් බලා ගන්න පුළුවන් Bybit card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එහෙනම් apply Bybit card කියලා තියෙන්න පුළුවන්. අන්නේ ඔප්ෂන් එක දැන් ඔයා ක්ලික් කරන්න. ඉතින් මේ ඔප්ෂන් එක එතන තිබුණ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉන්නේ අවසරයක් home page එකට. ඔයාලට මේ උඩ බලා ගන්න පුළුවන් search ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක ඔයා card කියලා search කරගන්න. මේ විදිහට card කියන ඔප්ෂන් එක ඔයා search කරගත්තාට පස්සේ ඔයාලට මේ උඩින්ම බලා ගන්න පුළුවන් card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඒ විදිහට බයිබිට් කාඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතෙන්ද මුලින්ම virtual card එකක් ක්‍රියේට් කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ virtual card එක අපේ ගෙදරටම ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මුලින්ම virtual card එක ක්‍රියේට් කරගන්න විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ මේ කාඩ් එක ගෙදරට ගෙන්න යන විදිය මම ඔයාලට කියලා දෙන්නම්. අපි එහෙනම් දැන් මුලින්ම බලමු virtual card එක ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට බයිබිට් කාඩ් කියන ඔප්ෂන් එක ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් get virtual card කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඒ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලන්න පුළුවන් country එක ඔටෝම select වෙලා ඉලා තියෙනවා. මේ විදිහට country එක select වෙලා ඉලා නැත්නම් ඔයාලට මේ උඩින් බලන්න පුළුවන් down arrow key එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අන්නේ down arrow key එක ක්ලික් කරලා ශ්‍රී ලංකා කියලා select කරගන්න. එහෙම select කරගෙන ඔයාලට මේ continue කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න. ඒ ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මෙතෙන්දි කාඩ් එක apply කරන්න. හරි අපි එහෙනම් බලමු මේක කරන්න කොහොමද කියලා. ඔයා පොඩි setting ටිකක් හදා ගන්න ඕනේ. මෙතෙන්ද ඔයාලට මේ පහලින් බලන්න පුළුවන් start now කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්නේ ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්ද ඔයාගේ account එක හරියද කියලා මේගොල්ලෝ අහන්නේ. ඒ කියන්නේ ඔයා account එක create කරපු email address එක එහෙම නැත්නම් mobile number එක ඔයාලට මෙතෙන්දි බලන්න පුළුවන්. මේ දේවල් හරිනම් ඔයාලට මේ පහලින් box එකක් බලා ගන්න පුළුවන්. අන්නේ box එක ඔයාලට මෙතන click කරන්න පුළුවන්. එහෙම click කරලා ඔයා මේ පල්ලෙහාන් තියෙන submit කියන option එක click කරන්න. ඒ දුර submit කියන option එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේ වගේ interface එකක් ඇවිල්ලා කියන්නේ දැන් ඔයා සාර්ථකව මේ විදිහට card එක create කරගෙන තියෙන්නේ. මේගොල්ලෝ දැන් මේ details check කරලා බලලා ඔයාගේ card එක approve කරනවා. ඉතින් මේකට ටික වෙලාවක් ගත වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් card එක approve වෙලා තියෙනවා. මගේ card එක approve වුණාට පස්සේ අපි මේ විදිහට වීඩියෝ එක continue කරමු. මේ විදිහට card එක create කරගෙන ටිකක් වෙලා ගියාට පස්සේ ඔයාලා අවසරයෙන් මෙන්න මේ wallet එක වගේ option එකට යන්න. ඒ option එකට ගියාට පස්සේ ඔයාලට මේ මැදින් බලන්න පුළුවන් ඔයාගේ card එක create වෙලා තියෙනවා. ඔයාලට මෙතෙන්ද මැදින් බලන්න පුළුවන් my card කියලා වෙලා ඔයාගේ card එක තියෙනවා. ඉතින් මෙහෙම තියෙනවා නම් ඔයාගේ virtual card එක create වෙලා තියෙන්නේ. ඔයාලට බලන්න මෙන්න මේ my card කියන option එක click කරන්න. ඒ option එක click කරාට පස්සේ ඔයාගේ card එක ගැන සම්පූර්ණ විස්තරේ ඔයාලට මෙතෙන්ද බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මුලින්ම virtual card එක create කරගන්න පුළුවන්. හරි මේ විදිහට virtual card එක create කරගත්තාට පස්සේ අපි නම් දැන් බලමු මෙන්න මේ card එක ගෙදරටම ඕඩර් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කියන්නේ අපි අතට ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඒක කරන්න මෙහෙමයි. ඔයා මෙන්න මේ my card කියන option එක click කරාට පස්සේ ඔයාලට මේ උඩින් බලන්න පුළුවන් application for physical Bybit cards සහ now open කියලා option එකක් තියෙනවා. ඒ දෙකේ කියලා තියෙන තැනම ඔයාලට පහලින් බලන්න පුළුවන් apply now කියලා option එකක් තියෙනවා. අන්නේ option එක දැන් ඔයා click කරන්න. ඒ option එක click කරාට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලන්න පුළුවන්. මෙතන දැන් ඔයාලට details ටිකක් fill කරන්න තියෙනවා. මෙන්න මේ details ටික fill කරලා ඔයාලට පුළුවන් මේ card එක ගෙදරටම order කරගන්න.
හරි අපි නම් බලමු මේක කරන්නේ කොහොමද කියලා. මෙතෙන්ද ඔයාලට මුලින්ම බලන්න පුළුවන් ඔයාලට කාඩ් එක එන විදිය. ඒ කියන්නේ ඔයාගේ පිසෙල් කාඩ් එක මෙන්න මේ විදිහට තමයි ඔයාගේ අතට හම්බුනාට පස්සේ බලන්න පුළුවන් වෙන්නේ. ඊට පහලින් ඔයාලට මෙතන ඩීටේල්ස් ටික ෆිල් කරන්න තියෙනවා බලන්න පුළුවන්. ඔයාගේ නේම් එක ඔටෝම ෆිල් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්ද ඔයාගේ account එකේ නේම් එක තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ Bybit account එකේ නේම් එක තමයි ඔටෝම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්ද මෙන්න මේ නේම් එක ඔයාගේ කාඩ් එකේ print වෙනවා. ඉතින් ඔයාලට මේ නේම් එක වෙනස් වෙන්න ඕන නම් ඔයාලට මෙතන බලන්න පුළුවන් edit කියලා option එකක් තියෙනවා. අන්නේ option එක click කරලා ඔයාලට මේ name එක edit කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් address කියලා option එකක් තියෙනවා. ඒ option එකේ ඔයාලට බලන්න පුළුවන් set කියලා option එකක් තියෙනවා. අන්නේ option එක දැන් ඔයා click කරන්න. ඒ option එක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට form එකක් බලන්න පුළුවන්. මෙන්න මේ form එකට ඔයාගේ address එක ඇතුළත් කරගන්න ඕනි. මෙන්න මේ address එකට තමයි ඔයාගේ card එක deliver වෙන්නේ. ඉතින් ඔයාලට card එක deliver කරගන්න අවශ්‍ය address එක තමයි මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනි. ඔයාලට මුලින්ම country එක select කරගන්න පුළුවන් ශ්‍රී ලංකා කියලා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් address lookup කියලා option එකක් තියෙනවා. ඒ option එක fill කරන්න අවශ්‍ය නැහැ. ඒ option එකට පහලින් ඔයාලට බලන්න පුළුවන් street line 1 කියලා option එකක් තියෙනවා. අන්නේ option එකට ඔයාගේ සම්පූර්ණ address එක ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඊට පහලිනුත් ඔයාලට option දෙකක් බලන්න පුළුවන්. ඉතින් ඒවා fill කරන්න අවශ්‍ය නැහැ. ඔයා මෙන්න මේ පළවෙනි option එකේම ඔයාගේ address එක ඇතුළත් කරගන්න. ඒ විදිහට නිවැරදිව address එක ඇතුළත් කරගෙන ඔයා මෙතන පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට මෙතෙන්දී බලන්න පුළුවන් city කියලා option එකක් තියෙනවා. එතෙන්ට ඔයාගේ city එක ඇතුළත් කරගන්න. ඊට පහළින් ඔයාලට බලන්න පුළුවන් postal code කියලා option එකක් තියෙනවා. එතෙන්ට ඔයාගේ postal code එක ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ නැවසරක් ඔයාගේ country එක select කරන්න එනවා. එතෙන්නුත් ඔයාලට පුළුවන් country එක select කරගන්න. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් mobile number එක ඇතුළත් කරන්න option එකක් තියෙනවා. අන්න එතෙන්ට ඔයාගේ mobile number එක ඇතුළත් කරගන්න. ඒ විදිහට mobile number එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මේ පහළින්ම බලන්න පුළුවන් edit recent කියලා option එකක් තියෙනවා. අන්නේ option එකට ඔයා address update කියලා type කරගන්න. මේ විදිහට මාවට type කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වීඩියෝ එකේ දැන් ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහටම address update කියලා ඔයාලා type කරගන්න පුළුවන්. ඒ විදිහට type කරගෙන ඔයා නැවසරක් address එක check කරලා බලන්න. ඉතින් මෙන්න මේ address එකට තමයි ඔයාගේ card එක deliver වෙන්නේ. මේ details හරිනම් ඔයා මෙන්න confirm කියන option එක click කරන්න. ඒ විදිහට confirm කියන option එක click කරාට පස්සේ ඔයාගේ address එක මෙතෙන්ට ඇවිල්ලා තිනවා ඔයාලට බලන්න පුළුවන්. හරි දැන් ඔයා සාර්ථකව address එක ඇතුළත් කරගෙන තියෙන්නේ. අපි එහෙනම් දැන් ඊළඟ option එකට යමු. ඉතින් ඊළඟ option එක තමයි ඔයා මේ කාඩ් එකට PIN number එකක් ඇතුළත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි ATM එකකට ගිහිල්ලා සල්ලි ගත්තෙම PIN එකක් ඇතුළත් කරගන්න ඕනේ. ඉතින් මේ කාඩ් එකත් ඒ වගේ කාඩ් එකක් නේ. ඉතින් මේ කාඩ් එකටත් ඔයා දැන් PIN එකක් create කරගන්න ඕනේ. මෙන්න මේ PIN එක ඇතුළත් කළා තමයි ඔයා ATM එකෙන් මෙන්න මේ කාඩ් එකෙන් සල්ලි ගන්න ඕන නම් ගන්න තියෙන්නේ. හරි අපි එහෙනම් දැන් බලමු PIN එක create කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ address එකට පහළින් ඔයාලට බලන්න පුළුවන් set PIN කියලා option එකක් තියෙනවා. ඒ option එකෙත් ඔයාලට මේ විදිහට කලින් වගේම set කියලා option එකක් තියෙනවා බලන්න පුළුවන්. ඔයා අන්නේ option එක click කරන්න. ඒ option එක click කරාට පස්සේ දැන් ඔයාලට PIN එකක් ඇතුළත් කරගන්න පුළුවන්. මෙතෙන්ද ඔයාලට අංක 4ක PIN එකක් ඇතුළත් කරගන්න පුළුවන්. මේ විදිහට එකපාරක් PIN එක ඇතුළත් කරගත්තට පස්සේ නැවසරක් verify කරන්න මේගොල්ලෝ නැවසරක් ඒ PIN එක ඇතුළත් කරන්න කියනවා. ඔයා නැවසරක් කලින් ඇතුළත් කරපු PIN එකම මෙතෙන්ටත් ඇතුළත් කරන්න. ඒ විදිහට සාර්ථකව PIN එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මෙතෙන්ද done කියලා message එකක් බලන්න පුළුවන්. ඒ වගේ message එකක් ඇවිල්ලා නම් ඔයා PIN එක සාර්ථකව ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි ඔයාලට මෙතෙන්ද fill කරගන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් delivery fee කියලා $5ක් කරලා තියෙනවා බලන්න පුළුවන්. මේ දෙක මම ඔයාලට පැහැදිලි කරන්නම්. එතෙන්ද අපිට මේ කාඩ් එක ගෙන්න ගන්න නම් $5ක් Bybit එකට ගෙවන්න වෙනවා. මේගොල්ලෝ මේක delivery fee එකක් විදිහට තමයි ගන්නෙ. ඉතින් මෙන්න මේ $5 අපිට අපේ Bybit account එකේ තියෙන USDT වලින් ගෙවන්න පුළුවන්. එහෙම ගෙවලා තමයි මෙන්න මේ කාඩ් එක අපිට delivery කරගන්න පුළුවන් වෙන්නේ. අපි නම් දැන් බලමු මෙන්න මේ amount එක pay කරලා මේ කාඩ් එක order කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ පහලින් බලන්න පුළුවන් apply කියලා option එකක් තියෙනවා. ඔයන්නේ apply කියන option එක click කරන්න. ඊට පස්සේ මෙතනින් confirm කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන payment එක කරන්න පුළුවන්. මෙතෙන් ඔයාගේ Bybit account එකේ USDT 5ක් තියෙනවා නම් ඔයාලට මේ පහලින් තියෙන confirm කියන option එක click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාලට සාර්ථකව මෙන්න මේ order එක දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේ කාඩ් එක සාර්ථකව order කරන්න තියෙන්නේ. මම හිතනවා මේ වීඩියෝෙන් Bybit කාඩ් එකක් create කරගන්නේ කොහොමද? අන්නේ කාඩ් එක ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කමෙන්ට් එකකුත් ඇඩ් කරගෙන යන්න. ඒ වගේම අපි channel එකට අලුත් කෙනෙක් නම් අපි subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. මෙතන මම නැවසර මතක් කරනවා ක්‍රිප්ටෝ කියන්නේ රිස්ක් එකක් තියෙන දෙයක්. ඉතින් ඔයා ක්‍රිප්ටෝත් එක වැඩ කරනවද නැද්ද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මෙතෙන්ද මට බල කරන්න බෑ ඔයාලට ක්‍රිප්ටෝත් එක වැඩ කරන්න කියලා. ඒ දේ ඔයා තමයි තීරණය කරන්න ඕනේ. මට මෙතෙන්ද කියන්න පුළුවන් මේ වගේ ෆීචර්ස් තියෙනවා. මේ ෆීචර් එකෙන් මේ දේ වෙන්නේ කියලා විතරයි. එහෙම නැත්නම් මට කිසිම අවුට්කම් එකක් එහෙම ගරන් කරන්න බෑ. ඉතින් මේ දේත් ඔයා මතක තියාගන්න. ඉතින් guys ඔය ටික තමයි අද වීඩියෝ මට ඔයාලට කියලා දෙන්න අවශ්‍ය උනේ. එහෙනම් guys අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකෙන් ආයෙත් දවසක හම්බෙමු.